විශේෂයෙන්ම මාධ්‍ය කැඳවීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අරගලය 2022 සිද්ධ වෙච්ච ජනතා නැගිටීම සුවිශේෂී අරගලය ඓතිහාසික අරගලය හා සම්බන්ධ ඉතාම වැදගත් සිදුවීමක් සිදු වෙලා තියෙනවා. අපි දන්නවා පහුගිය 9 වෙනිදා කියන්නේ අවුරුදු 4ක් සම්පූර්ණ කරපු දවසක්. මේ 9 වෙනිදා ගොඩාක් අය මුල අමතක කරලා 9 වෙනිදා දවසේ 12ට කලින් කාලය අයින් කරලා දාලා 12න් පස්සේ කාලය ගැන කල්පනා කරනවා. හොඳම උදාහරණය තමයි මේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අද මේ වෙද්දි වෙලා තියෙන ව්‍යසනය. ඒ තමයි නිට්ටබුයි අපේ සහෝදර සහෝදරයන් අපේ සහෝදරවරු 12 දිනක් මරණ දඬුවම ලැබලා සිරගත කරනවා. එයින් එක සහෝදරයෙක් මේ වෙද්දි ජීවිතාක්ෂරපත් වෙලා තියෙනවා සිරමැදිරිය ඇතුළතදී. ඉතින් මේක විතාම නරක තත්වයක්. අපි දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා. මොන තත්වයේ යටතේ වුණත් තරුණ ජීවිතයක් නැති වෙලා තියෙනවා, අරගලකරුවෙක් නැති වෙලා තියෙනවා. විශාල මානසික පීඩනයක් මේ සහෝදරයන්ට ඉතාම මානසික පීඩනයක් තියෙන බව ඉතාම පැහැදිලි වෙනවා. එක පැත්තකින් ඒගොල්ල කම්පා වෙනවා ඇති. අරගල කරලා මහන්සි වෙලා දුක් වෙලා මුළු රටම එකට එකතු වෙලා මේ ආණ්ඩුවක් වෙනස් කරලා සමාජය වෙනස් කරන විශාල සිහින ප්‍රමාණයක් තියාගෙන නව රජයක් නව ආණ්ඩුවක් පත් කරලා ඒ කිසිවක් අපේක්ෂා කරපු කිසිම සිහිනයක් සැබෑ කරගන්න බැරි වෙන කාරණාව සම්බන්ධයෙන් දූෂිතයන් පාදඩයන් වංචනිකයන් දඬුවම් ලබන වෙනුවට අරගලය වෙනුවෙන් සමාජය වෙනුවෙන් අනාගත දූදරුවන් වෙනුවෙන් සටන් කරපු අරගල කරුවන් විදිහට ඒගොල්ලන්ට හිරේ යන්න සිදුවීම ගැන ඒගොල්ලන් අනේක වාරයක් කනගාටු වෙනවා ඇති. ඒ කම්පන ඒගොල්ලන්ට ඇති. ඉතින් අපි අරගල කරුවන් වශයෙන් අපි තාම පැහැදිලිව ඒගොල්ලන්ට කියනවා මේ අරගලය 2022 අරගලය ලෝක ඉතිහාසයේ නොමැකෙන සටහනක්, ලෝක ඉතිහාසයේ අධ්‍යයනය කරන ඉතාම වැදගත් පාඩමක්. අවිහිංසාවාදීව ඉතාම ප්‍රබල රජයක්, ප්‍රබල ආණ්ඩුවක්, තුනෙන් දෙකේ බලයක් සහිත විධායක ජනාධිපති ක්‍රමයක් සහිත රටක සියල්ල වෙනස් කරපු අරගලයක්. ඒ නිසා සහෝදරවරුනි, සිරබත් කරන සහෝදරවරුනි, ඔබ ජාතික වීරයන්. මේ ආණ්ඩුවට කොහොමද ඒක දැනෙන්නේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි අරගල භූමියේ සටන් කරපු අපි හැමෝටම ඔබ ජාතික වීරයන්. ඔබ මරණ දඬුවම ලැබුවත්, ඔබට මරණ චෝදනා තිබුණත්, මිනිමරුම් සම්බන්ධ චෝදනා තිබුණත් ඔබ අපේ ජාතික වීරයන් කියන එක අපි මතක් කරනවා. ඒ පවුල් වල හැම කෙනෙක්ම අපි කියනවා ඒ දූ දරුවෝ හැම කෙනෙක්ම මේ රටේ අනාගතයේදී කවදා හරි දවසක ජාතික වීරයන් වශයෙන් නම් කිරීමේ වගකීම මේ රටේ අරගල කරුවන්ට තියෙනවා. ඉතිහාසයේ ඉවර නැහැ. අපි හැමදාම කියනවා වගේ එක මොහොතකදී ජනතාව තීන්දුව කරා යහපාලනයක් ගෙනල්ලා රට වෙනස් කරන්න ඕන කියලා. ඒ බලයටපත් වෙච්ච අය හැමෝම ජනතාව රවට්ටලා නැවත ජනතාව පාවා දීලා Tamanට ක්‍රිසිසේ පාලනය ගෙනිච්චා. ඒකේ ප්‍රතිඵලය උනේ තවත් දූෂිතයන් ප්‍රමාණයක් බලයට එන එක. ඒක ඊටාම සංවිධානාත්මකව ඊටාම හිතාමතාව මේ රජය පළවා හැරීම සඳහා ජනතාව නැවත ඒක රාශී වුණා. අරගලය කියන්නේ එහෙම එකක්. ඉන් පස්සේ ඔබ දන්නවා මේ නව රජයක් පත් වෙලා තියෙනවා, ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට විශාල වගකීම් කොටසක් බාර දීලා තියෙනවා. මේ දක්වා අපිට සතුරු වෙන්න පුළුවන් මට්ටමක නැහැ. ගොඩාක් කළ හැකිව තිබෙන දේවල් නොතකා හරින බවක් පේන්න තියෙනවා. ඒ නිසා තවමත් අපි ඉතා කුඩා බලාපොරොත්තුවක් තියාගෙන තිනවා මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අරගල කරුවන් කෙරෙහි යුක්ති ඉෂ්ට කරයි කියලා, අරගල කරුවන්ට අදාළ සාධාරණ ඉෂ්ට කරයි කියලා. මෙතන විශාල ගැටලුවක් තියෙන අපි මතක් කරන්න කැමති රටේ ජනතාවටත් මේ රජයටත් මේ ආණ්ඩුවටත් ප්‍රධාන ගැටලුව තමයි මේ ගැටලුව ඇති වෙච්ච 9 වෙනිදා උදෑසන මේ ගැටලුව ඇති උනේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ නිල නිවසට අගමැති කාර්යාලයට ජනතාව කැඳවලා කන්න බොන්න දීලා, මුදල් දීලා, ආයුධ සපයලා ඊටාම සැලසුම් සහගතව අරගල කරුවන් ඝාතනය කිරීමට, පහර දීමට සැලසුම් කිරීම නිසා. හැබැයි අපි ආණ්ඩුවෙන් අහන්න කැමතියි ඒ 9 වෙනිදා උදේ වෙච්ච ඒ සැලසුම් සහගත මිනිමරුම් කරපු මහින්ද රාජපක්ෂට සහ නාමල් රාජපක්ෂට එක නීතියකුත්. ඔවුන් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ හරිම නිදහසේ චණ්ඩියෙක් වගේ කතා කරනවා. වීරයෙක් වගේ කතා කරනවා. මහින්ද රාජපක්ෂ කිසිම වැරද්දක් කරලා නැහැ වගේ හරිම උද්‍යෝගයෙන් කතා කරනවා. තමන් නිවැරදි කරුවෙක් වගේ. මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. හැමෝටම සමානව යුක්ති ඉෂ්ට කරනවා නම්, නීතිය ක්‍රියාත්මක කරනවා නම් ඒ මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අරගෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න අපි කවදාවත් ඉන්පස්සේ කියන්නේ අපේ නඩු ඉවත් කරගන්න කියලා. එහෙම නෙවෙයි නම් යුක්තිය පන්සිලනේ මෙහෙමනම් අපි කියනවා කරුණා කරලා මේ රට වෙනුවෙන්, සමාජ වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් සටන් කරපු අරගල කරුවන්ගේ මේ සියලුම නඩු ටික දේශපාලනික තීන්දුවක් මතින් ඉවත් කරගන්න. එහෙම නැත්නම් මේ සිර මැදිලි තුර ගෙවල් වල මේ අහිංසක මිනිසුන් දිවිනසා ගනී. ඊට අමතරව මේ පොහොට්ටුවේ මැරයන් විසින් ඝාතනය කරලා මරණම් බලන් ඉන්න එපා කියලාත් අපි කියනවා. බොහොම ස්තුතියි.